Hello and welcome back. අද මම කතා කරන්න හිතුවේ අපි කලින් unbox කරපු Optimizer ටිකේ review එකක්. ඉතින් අපි කලින් Optimizers තුනක් unbox කරා. ඒකේ වීඩියෝස් බලන්න නැත්නම් මේ channel එකේ පල්ලෙහා ඇති ඒ වීඩියෝස් ටික. ඉතින් මේකෙන් අපි කතා කරන්න හිතුවේ අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ සහ මේකේ තියෙන features ඒ වගේම කොහොමද එක එක model වල තියෙන හොඳ සහ නරක අපි ඒවා මේ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් මුලින්ම අපි බැලුවම මේ Optimizer එක අපි headband එකක් විදිහට පාවිච්චි කරන්නේ. මෙහෙම ඔළුවේ දාගෙන. ඉතින් මේක අපිට මෙහෙම ඔළුවේ දාගත්තම ඉතින් අපිට අර hands free මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා loop එකක් පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් අපි මේ ඇඟිල්ලේ දාගෙන ඉතින් අපිට ගලක් බලන්න පුළුවන්. හැබැයි ටෝච් එකක් පාවිච්චි කරන්න අමාරුයි. ඉතින් සහ ලූප් එකක් එච්චරම ගැලපෙන්නේ නැහැ රෆ් ගල බලන්න. ඉතින් මොකද ලූප් එකේ තියෙන 10x විශාලණයක් ඒක ගොඩක් වෙලා බලන්න අමාරුයි. සාමාන්‍යයෙන් මේවා එන්නේ සාමාන්‍යයෙන් 2.5 සහ 2x තමයි මේ Optimizers වල විශාලණය එන්නේ. ඉතින් ඔයාලා මේ Optimizer එකක් ගනිද්දී ඒකේ වැදගත් වෙන එක දෙයක් තමයි කොච්චර zoom එකක්ද ඔයාලා ගන්න කියලා. මම නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ number 5 number 5 ඒක number 5 කියන්නේ 2.5 zoom එකක් තමයි තියෙන Donegan කියන brand එකේ. ඉතින් ඒ වගේම මේ Chinese version එකේ ඒක මෙතන ගහලම තියෙනවා 2.5 කියලා. ඉතින් ඔයාලට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ගැලපෙන්නේ 2 හරි 2.5 වගේ තමයි. ඉතින් 2 කියන්නේ Donegan ලගේ number 4 කියන එක. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි zoom එක වැඩි වෙද්දී focal length එක. ඒ කියන්නේ කොච්චර දුරකින් අපි ගල තියාගන්න ඕන කියන එක අඩු වෙනවා. උදාහරණයක් විදිහට number 4 එහෙම නැත්නම් 2x zoom එකේ focal length එක තියෙන අඟල් 10ක දුරින් වගේ. ඒ වගේම 2.5 එකේ තියෙන්නේ අඟල් 8ක් දුරින් වගේ තමයි ඒකේ zoom එක තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ Donegan එකේ සහ මේ ඒකේ copy version එකේ බැලුවම මේකේ එනවා lenses තව 3ක් එනවා අපිට. ඉතින් හැබැයි ඒ 3ක් ආවට ඔයාලා ගොඩක්ම වැදගත් වෙන්නේ රෆ් ගල් එහෙම පරීක්ෂා කිරීමේදී එකක් විතරක් තමයි. ඉතින් මම හිතන්නේ ඉතින් ඔයාලගේ බජට් එකේ අනුව ඔයාලා Donegan ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒකේ එක lens එකක් තිබ්බ කියලා. ඉතින් ඔයාලා මේක නිකන් try කරලා බලන්න. ඕන නම් Chinese version එකක් ගත්තත් කමක් නැහැ. ඒකේ ඉතින් ඔයාලට ඕන කියන්නේ ඉතින් Chinese version එකේ ඔයාලට 4ක් එනවා මේ lenses. ඉතින් මම දාන්නම් මේ දෙකේ side by side comparison එකක් මම එළියේ record කරපු. ඒක බලලා අපි වීඩියෝ එකට ආවම එමු. ඉතින් මම මේ පොඩ්ඩක් මේ දෙක compare කරන්න හැදුවේ. උඩින් තියෙන්නේ Donegan එක. ඒ වගේම යටින් තියෙන්නේ ඒකේ copy version එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගොඩක් සමානයි පෙනුම මේ දෙකේම. lenses එක වගේ තමයි පේන්නේ. ඉතින් දෙකම glass lenses තියෙන්නේ. ඒ වගේම Donegan එකේ එන්නේ number එක. ඒ කියන්නේ මේක number 5 කියන්නේ 2.5 zoom level එකක් තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ 2.5x කියලා ඒකේ ඒ zoom level එක කෙලින්ම එතන print කරලා තියෙනවා. ඉතින් කලින් මම විස්තර කරා වගේ මේකේ nut and bolt එන්නේ මොකද අපිට එක lens එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ lens තව 3ක් extra එන නිසා මේක ගලවන්න පුළුවන් මේ knobs වලින්. මේ පැත්තට හැරුවම ඔයාලට පෙනෙයි මෙතන මේකේ plastic තියෙන්නේ මේ Chinese model එකේ තියෙනවා aluminium වගේ එකක්. ඒ වගේම පිටිපස්සට එද්දී අපිට බලා ගන්න පුළුවන් මේක Chinese version එක. ඒ වගේම මේක Donegan එක. එතන ගහලා තියෙනවා ඒගොල්ලෝගේ brand name එක සහ made in USA කියලා. ඉතින් ඒ වගේම මේ දෙකේ අපි ඇතුළ බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් මෙතන Chinese එකේ මුකුත් print කරලා නැහැ. ඒ වගේම මෙතන Donegan original එකේ ඒ විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට කම්පෙයාර් කරන්න තියෙන්නේ මේ
අපේ මෙතන තියෙන මේ කුෂන් එක. ඉතින් මේකේ තියෙන පොඩක් PVC වගේ ප්ලාස්ටික් වගේ කුෂන් එකක්. ලොකු ප්‍රශ්නයක් නෑ. මම හැබැයි දන්නේ නැහැ කොහොමද ඒක දාඩියට ඔරොත්තු දෙයිද කියලා. මේකේ තියෙන එච්චරම හොඳ යන්නේ නැහැ. හැබැයි මේ මැටීරියල් එක හොඳයි. මේක තුනී වුණාට මේ පැත්තට හැරෙවුවොත් පොඩි පැඩින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේකෙත්. මේක උඩින් මෙහෙම ඇරිලා තමයි තියෙන්නේ. මේකේ ක්ලෝස් වෙලා තියෙනවා මේ පැත්තෙන්. ඉතින් මම මේ Chinese and made in USA ගැන කතා කරේ. ඉතින් මේ version එකේ අපිට බලන්න පුළුවන් මේ Chinese එක ටිකක් තත්ත්වෙන් අඩුයි කියලා. හැබැයි ඒකෙන් කියන්නේ China වල හදන ඒවා තත්ත්වෙන් අඩුයි කියලා නෙමෙයි. දැන් ගොඩක් ඒවා හදන්නේ China වල තමයි. ඒත් අර මේක හරියට ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නැහැ. මොකද මේ ඉතින් මේ දෙන ප්‍රයිස් එකට දෙන්න බෑ නැත්තම්. මොකද Chinese එක වෙන්නේ මේ Donegan එකෙන් 5න් එකක් වගේ. 5න් එකක ගාණක් වගේ තමයි වෙන්නේ Chinese model එක. ඉතින් මම හිතනවා ඒ ගානට මේ දීලා තියෙන ඔප්ෂන්ස් ටික සාධාරණයි කියලා අපිට වැඩක් කරගන්න පුළුවන් කියලා මේ අපිට Chinese model එකෙනුයි. ඉතින් මේ Donegan එකයි Chinese version එකයි compare කරනහම මට පෙනිච්ච තව වෙනසක් තමයි මේ මෙතන තියෙන adjust කරන එක. මේක නම් ටිකක් අමාරුයි adjust කරන්න. ඒක අර හරි තැනට වැටුනම adjust වෙනවා මේ groove එකට වැටුනම. හැබැයි Donegan එකේ නම් ඒ ප්‍රශ්නේ නැහැ. මේක හොඳට adjust කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු මේ සාමාන්‍ය මේ extra lens එක සහ light එකත් එක්ක එන එක. ඉතින් මේකේ 1.5 තමයි මේ එකේ එන්නේ ඉස්සෙල්ලම. ඊට පස්සේ ඔයාලට තව එකක් add කරගන්න පුළුවන් 1.5 එකක්. ඒකේ zoom එක වැඩි කරන්න. ඉතින් ඇත්තටම මේකේ මට කියන්න තියෙන්නේ මේකේ සාමාන්‍යයෙන් rough color බලා ගන්න පුළුවන්. ඒත් ලොකු හොඳක් නැහැ. මොකද මේ දෙකම දැම්මහම මම පාවිච්චි කරද්දි මට තේරිච්ච දෙයක් තමයි මේකේ ගොඩක් ඇස්රි දෙන්න ගන්නවා ටික වෙලාවක් යනකොට. හැබැයි පොඩි වෙලාවක් පාවිච්චි කරන්න මේකේ ලයිට් එකක් තියෙන නිසා මේකේ මම හිතනවා ඔයාලට හොඳ වෙයි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ජුවලරි හදනවා නම් ඒ වගේම ගල් කට් කරද්දි එහෙම ෆැසට් එක බලන්න එහෙම මම හිතන්නේ මේක හොඳ වෙයි. මේක තමයි මේ තුනෙන් cheapestම option එක. ඉතින් ඒ වගේම අපි Donegan එක ගත්තම මම දැක්ක එක දෙයක් තමයි මෙතන මේකේ මේ lenses ඒක හරියට viewport එක හදලා තියෙනවා මේ මෙතනින් ගානට ඒගොල්ලෝ adjust කරලා ඒ lenses. හැබැයි මේකේ එහෙම එකක් නැහැ. ඒක නිසා මේ Donegan එකේ තියෙන විශේෂත්වය තමයි හරි focal length එකේදී ගල හරියට පේනවා. හැබැයි ඊට පිටින් අපි බැලුවොත් ඒක හරියට බලා ගන්න බැහැ අපිට. අර හරි focal length එකේදී ගල හරියට පේනවා. ඒ වගේම මේකේ optics හරිම clear. මේකේ දැන් මම මේ වෙනස පේනවා. ඒ වගේම මට පෙනිච්ච තව විශේෂ දෙයක් තමයි මේකේ zoom එක පොඩ්ඩක් වැඩි. මේකේ 2.x එක උනාට මේකේ තියෙන්නේ හරි zoom එකක් තියෙන මේ Donegan කියන මොඩල් එකේ. හැබැයි මම හිතන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා try කරන්න ඕන නම් මේකේ මිලත් එක්ක. මොකද මේක සාමාන්‍යයෙන් 25000ක් වගේ වෙන්නේ. මේක 5000ට වගේ ගන්න පුළුවන්. ඉතින් 5න් එකක් වගේ ගානකට මම හිතන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට Donegan එකකට මාරු වෙන්න කලින්. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකේ සාරාංශය. ඉතින් මෙතනින් මම හිතන්නේ මේ අපි සාමාන්‍ය රළු ගල් පරීක්ෂා කරන වීඩියෝ සීරීස් එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා මේවා ගැන මේ ඔප්ටිමයිසර් කිහිපයක් giveaway එකකුත් දෙන්න. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් channel එක subscribe කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.